මේ කියන වෙනස පැහැදිලි කරන්න මම ඔබට උදාහරණ දෙකක් ගන්නම්. මයිකල් ජෝඩන් කියන්නේ මේ ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම පැසිපන්දු ක්‍රීඩකයා. හැබැයි ඔහු පාසල් යන කාලේ ඔහුව පාසල් කණ්ඩායමෙන් පවා ඉවත් කළා. සාමාන්‍ය ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක් තිබුණා නම් ඔහු එතනින්ම ක්‍රීඩාව අත්හරිනවා. හැබැයි ජෝඩන් Tamanගේ දුර්වලකම් හඳුනාගෙන කලින්ට වඩා මහන්සි වෙලා පුහුණු වීම කළා. ඔහු ලෝකයේ දක්ෂයෙක් වුණේ සහජ හැකියාවකට වඩා ඔහුගේ කිසිදා නොසැලෙන වර්ධන මානසිකත්වය නිසායි. අනෙක් පැත්තෙන් ලෝක ප්‍රකට ටෙනිස් ක්‍රීඩක ජෝන් මැකෙන්ඩෝට අතිවිශාල සහජ දක්ෂතාවයක් තිබුණා. හැබැයි ඔහුට තිබුණේ ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක්. තරගයක් පරාජය වුණාම ඔහු කවදාවත් වැරද්ද පිළිගත්තේ නැහැ. කාලගුණයට රෙෆ්රිට බැනලා ඇඟ බේරගත්තා. පුහුණුවීම් වලට වඩා ඔහු විශ්වාස කළේ තමාගේ සහජ ටැලන්ට් එක. හැබැයි මෙතනදී ගොඩක් අයට වෙන ලොකුම වැරදීමක් තියෙනවා. බොහෝ දෙනා හිතනවා growth mindset කියන්නේ නිකන් මහන්සි වෙන එක විතරයි කියලා. එහෙම නැත්නම් effort එක විතරයි කියලා. නැහැ. growth mindset කියන්නේ අන්තිම මහන්සි වෙන එක නෙවෙයි. වැරදි වලින් ඉගෙනගෙන අනුන්ගේ ෆීඩ්බැක් එක බාරගෙන තමන්ගේ ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් උපාය මාර්ග වෙනස් කරමින් බුද්ධිමත්ව ඉදිරියට යන එකයි.